ඉතින් මං ගාව ඉතින් මම එනේ නේවා කියන්නත් එපා ඈ දැන් මාර කෙලිය සමහර තැන්වල මේ වෙන්නේ නැතිව වෙනකොට හරි මේ මිහින්තලේ පැත්තේ මේ ඊයේ පෙරේදා මාර වැඩක් මිහින්තලේ ජාතික පාසල අනුරාධපුරේ මන්ත්‍රී කෙනෙක් ඉන්නවා නහගන්න ගුරුවරු 100ක් ඉන්නවා එක ගුරුවරයෙක් මැරිලා මේ මාලිමාවේ ගුරුවරයෙක් ඒ ඉස්කෝලේට ගෙනියනවා මරණේ තියන්නේ ආයේ මරණේ ගෙනියනවා ඉස්කෝලෙන් ගෙදරට ආයේ ඒක ගෙනියනවා මේ විජයපුර කියලා තියෙන අනුරාධපුරේ මේ ආදානාගාරයක් ඒකට ගෙනියනවා ඉතින් මොකද්ද මේ විහිළුව ඈ ළමයින්ට දවස් දෙකක් ඉගෙන ගන්න නැහැ පොඩි දාලා අරව දාලා මේවා දාලා මේ අනුරාධපුරේ මිහින්තලේ ජාතික පාසලේ මේක ඔක්කොම ගුරුවරු ගියා ඊට පස්සේ මේ මරණේ ගෙනියන්න කියලා ඉස්කෝලේකට මේක යකාගේ වැඩක් වෙනවනේ මේක මාර වැඩ අප්පා වෙන්නේ මේ අගමැතිතුමීට මේ ගැන හොයන්න කියන්න බලන්න ඕනේ උදේට අපිට පොයින්ට් ඔෆ් ඕඩර් එකක්වත් දෙන්නේ නැහනේ ඊට පස්සේ මොකද කියන්නේ ඊට පස්සේ කියනවා මේ චාමරලට ඉගෙනගෙන නැහනේ මොලේ නැහනේ ඕන්න අපිට කියන්නේ ඉතින් අර 159ක් ඇවිදින පුස්තකාල වගේ ඕගොල්ලෝනේ ඉව්වේ අප්පේ කදිරගාමරලා 159ක් කියලා ඕගොල්ලෝනේ කිව්වේ ඉතින් අපි කිව්වේ අපි වල් බැලනේ අපි වල් බැලනේ ඕගොල්ලෝ කදිරගාමරලානේ ඉතින් ඔය හොයලා බලන්න ඊළඟ එක පස්සර ප්‍රාදේශ සභාවේ සභාපති මම ඒකේ ඕන ෆොටෝ එකක් පෙන්නන්නම් මිනිස්සයා ගහලා තියෙන බෝඩ් එක සෙරප්පු සපත්තු ගලවලා ඉල්ලලු කාමරේට අර වරිපණන් ගෙවන්න එන ආදායම් බදු ගෙවන්න එන වෙළඳ බලපත්‍රය ගෙවන්න එන මිනිහා සපත්තු සෙරප්පු ගලවලා ඉන්නවලු ගිහිල්ලා බලන්න දැන් පස්සර ප්‍රාදේශ සභාවේ දොරේ ගහලා සෙරප්පු සපත්තු ගලවලා ඉන්නවලු ඉස්සර ඒ සභාපති ගියා අපේ ගෙවල් වලට අපේ නෙවෙයි පස්සර ගෙවල් වලට එයා සෙරප්පු සපත්තු ගලවලා ගියේ දැන් එයා ගාවට සෙරප්පු සපත්තු ගලවලා යන්න ඕන. මේවා යකාගේ වැඩනේ දෙයියනේ. මේවා යකාගේ වැඩ. එහෙනම් මේවා අපි පාර්ලිමේන්තුව කියන්නේද කොයි මගුලේද අපි කියන්නේ? අපි ඒවා ඉතින් පාර්ලිමේන්තුවට ඇවිල්ලා මේවා ගැන මතක් කරනවා. ඉතින් මේවා මගේ වෙලාව ගන්න එපා මේ අපේ ඔබතුමා විතරයි මේ පාර්ලිමේන්තුවේ ඉන්නේ. ඔබතුමා Honorable member, what is your point of order? Why is the point? මන්ත්‍රීතුමා මොකද්ද point of order? ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපේ ගරු මන්ත්‍රීතුමා කතා කරද්දී අර ආබාධිත පොලිස් නිලධාරීන්ට ආබාධිත කාර්යයා සහ ආබාධිත බව අඟවන පද පාවිච්චි කරා මං හිතනවා ඒක අපිට කරපු අපහාසයක් විදියට මං ඉතාමත් සම්පත් you may continue එහෙමනම් මේමයි ඔබතුමා ආබාධිත කෙනෙක් අපි ගරු කරනවා හරි මගේ කනගාටුව ප්‍රකාශ කරනවා එහෙම වැරද්දක් වුණා නම් ඔබතුමා වෙනුවෙන් ඔබතුමා පාර්ලිමේන්තුවේ හරි කතා කළා ඒක නවත්තන්නකෝ මම කියන එක වැරදි නම් ඔබතුමාගේ ආණ්ඩුව ඔබතුමා විතරයි අද ආබාධිත අය වෙනුවෙන් ඉන්නේ මේ පාර්ලිමේන්තුවේ එහෙමනම් ඔබතුමා ඒ අය වෙනුවෙන් මගේ කනගාටුව එහෙම දෙයක් කියවුණා නම් මම කනගාටුව ප්‍රකාශ කරනවා ඔබතුමා කියන්න අන්න ඒක හොඳයි බොහොම හොඳයි ඔබතුමා මේ ප්‍රශ්නේ මතු කිරීම ගැන මම ඒකටත් සතුටු වෙනවා ඊළඟ එක තමයි මේ බස්නාහිර පළාතේ බුද්ධ්‍යන්තයේ 140ක් 150ක් විතර දැන් බුද්ධ්‍යන්තයේ මාරු කරලා තියෙනවා බස්නාහිර පළාතේ පොලිසිය භාර ඇමතුමා බස්නාහිර පළාතේ පොලිසිය භාරව දැන් පොලිසිය බුද්ධ්‍යන්තවල ඉන්න අය එහෙට මෙහෙට වීසි කරනවා මේව පොඩ්ඩක් හදා ගන්න වෙයි අපිට මොකද දන්නවද අලියස්සේ බලි කියලා අරහෙට කෙලිනකොට මෙහෙනුත් කවුරු හරි කෙලින්න આવොත් එහෙම පොලිසිය භාර ඇමතුමා අර ඒ යුද්ධයසේ දැන් බලන්න දැක්කද යුද්ධයසේ මීට බඩු වෙනවා මොනවාද කුඩු නැව් පිටින් එනවා අල්ලනවා අපි ඒකට ස්තුතිවන්ත වෙනවා ඒක හොඳයි අරෙන් බෝට්ටු වලින් එනවා බඩු දැක්කද ඒ ආවේ යුද්ධයසේ මෙහෙන් නැව් පුපුරනකොට යුද්ධයසේ මෙහෙන් පටවන්න අන්න ඒවා හොඳ දෙයට අපි හොඳයි අපි වැරදි දෙයක් මේ පාර්ලිමේන්තුවේ ආණ්ඩුවට විරුද්ධව ආණ්ඩුව අපහසුතාවයට පත් වෙන ඒවා කියලා නැහැ. අපි කියලා තියන්නේ හැම දෙයක්ම හදාගන්න. ගෑස් එක දෙසැම්බර් මාසේ කියප එක හදාගත්තා නම් ජනවාරි මාසේ ඉඳන් ගෑස් හිගයක් එන්නේ නැහැ. දැන් තෙල් හිගයක් එනවා නම් අපි කිව්වේ නැහනේ. ඕගොල්ලෝනේ කිව්වේ. දැන් අපේ ජනාධිපතිතුමා ඒ කාලේ කිව්වා රනිල් වික්‍රමසිංහට මොකද්ද එයා ඇවිල්ලා සෞදියේ මුස්තාපා කෙනෙක්ද තෙල් මුස්තාපා කෙනෙක්ද කියලා අහුවා. දැන් රනිල් පැන්සන්නේ රනිල් පැත්තකට ඉන්නවා ඒ මුස්තාපා ඉන්නවනේ. ඉතින් අපිට ප්‍රශ්නයක් නැහැ. ඕගොල්ලෝ තෙල් කොහෙන් හරි ගෙනත් දෙන්න. ඕගොල්ලෝගේ ආණ්ඩුව ඕගොල්ලෝ සම්බන්ධතා තියෙනවා නම් අඟහරු ලෝකෙන් හරි කමන්නේ බඩු ගෙනල්ලා අපිට දෙන්න. දැන් අපේ ප්‍රශ්න ගොඩක් තියෙනවනේ. දැන් අද මම ගෑස් සිලින්ඩරයක් මම මාදිවල ගෙදර උයාගෙන කන්නේ මෙහි ආවම ගෑස් සිලින්ඩරයක් මට නැතුව මං අර යාළුවෙක්ගේ ගෙදරකට ගිහිල්ලා
ගෑස් සිලින්ඩරය මං ඉල්ලගත්තා. ප්‍රශ්නයක් තියෙනවා. අපි ප්‍රශ්නේ නෑ කියලා සතුටු වෙන්න එපා. ප්‍රශ්නේ තියෙන තැනට අපි උත්තරේ හොයමු. ප්‍රශ්නෙට උත්තරේ හෙව්වම තමයි ආණ්ඩුවක් හැටියට ගරු මන්ත්‍රීතුමා මීට්ටුවක කාලයක් තියෙනවා. ආණ්ඩුවේ අඩුපාඩු හොයාගෙන ඉස්සරහට ගියාම තමයි මේ වගේ දේවල් අපිට ගොඩක් එන්නේ. ඕගොල්ලන්ට වැඩේ කරන්න ලේසි. නැතුව මේ 159 මේ ගල් පිළම වගේ ඉන්න ටික අයින් කරලා අපි ගන්නද උතන? අපි වාඩි වෙන්නද? නෑනේ. අපි වාඩි වෙන්නේ නෑනේ. ඒක ප්‍රායෝගිකව අපෙන් කවුරු හරි අහනවා මේ මොකද වෙන්නේ මේ ආණ්ඩුවට කෙලවෙයිද? මං අහන පිස්සු දෙයක් ආණ්ඩුවට කෙලවෙන්න ආණ්ඩුව 159ක් ඉන්නවනේ. ඒක ප්‍රායෝගිකව කියන්න බෑ. අපි ප්‍රායෝගිකව මේ මහ පොළවේ දේශපාලනේ දන්න මිනිස්සු හැටියට අපි ඒක කියන්නේත් නෑ. කිව්වත් අපිට ඔළුවේ අමාරුවක් හැදෙනවා. එහෙම නෙවෙයි. මිනිස්සු පාරට බහින එක අඩු කරගන්න, සෙට් ගානේ පොලිමේ ඉන්න එක අඩු කරගන්න. නැත්නම් සෙට් එකක් ගාවට ඕගොල්ලෝ කියනවා ඕගොල්ලෝ සතුටු වෙනවා දෙන්නෙක් ඕගොල්ලෝ දානවා. දාලා අර මාධ්‍යකාරන්ට බනිනවා. මාධ්‍යකාරන්ට බනිලා වැඩක් නැහැ. දැන් මේ අපේ අධිකරණ ඇමතුමා කිව්වා මේ හැමදාම ටීවී එකේ ප්‍රවෘත්ති. ඒ මිනිස්සුන්ගේ ප්‍රවෘත්ති තමයි බලන්නේ. අපි කියන ඒවා නෙවෙයි අහන්නේ. ඒ ප්‍රවෘත්ති තමයි 7ට බලන්නේ. 6:55ට ඒ ප්‍රවෘත්ති තමයි බලන්නේ. අන්න ඒවා ගැන පොඩ්ඩක් හොඳට හොයලා බලන්න. නැත්තම් අපිට තෙල් ටැංකිය අපි දන්නවා ජනාධිපතිතුමාට තෙල් නැහැ කියලා. ජනාධිපතිතුමාට කොහෙද තඹුත්තේගම ආණ්ඩියාගල තෙල් තිබ්බේ? යට හේන් කුඹුරු ඒවා තියෙනවා. අපි දන්නවා ජනාධිපතිතුමාට තෙල් ලින් නැහැ කියලා. එහෙම කියන්න බෑනේ දැන්. දැන් ගත්තේ ගහත්තනම් ගහන්න ඕන බෙරේ. ගහත්තනම් බෙරේ ගහන්න ඕන. බැඳගත්තනම් පුතාලා ගහ ගන්න දැන්. දැන් පුතාලාට තමයි ඇවිල්ලා තියෙන්නේ. දැන් ඇවිල්ලා තියෙන ඕගොල්ලන්ට තමයි තෙල්, ගෑස්, බීම ඔය සියල්ලම ඔයගොල්ලෝ දෙන්න ඕන. ඔයගොල්ලෝ ගත්තේ කියලානේ බෙරේ ගහනවා කියලා ගහන්න. එහෙමනම් ගහනවද? ගහන්න. හොඳයි. අන්න ඒ පණිවිඩය දෙමින් අල්ලස් කොමිසම වෙනුවෙන් ගෙනාපු මේ පනතට විරුද්ධ වෙන්න අපි. පනතට දැන් මේ මම හිරේ දැම්මා කියලාවත් පනතට ඕගොල්ලන්ට කොහොමවත් බෑ. ඔය කෑ ගැහුවට මගේ කතා අභිමෝලා යන්න බෑ. මයික් එක ඔෆ් කරලා කතා කරමුද? බෑ. ඕගොල්ලෝ කතා කරන්නේ සද්ද එළියට එන්නේ. මගේ සද්ද එනවා. අන්න ඒක නිසා අල්ලස් පනතට අපේ සහයෝගය අපි විරුද්ධ නෑ. හැබැයි අර මං විතරක් මට එකක් අර ගල් අඟුරුට විතරක් එකක් දෙකක් වෙන්න බෑ අල්ලස් කොමිසම. ඒක එකක් වෙන්න ඕන. සියලු දෙනාට ස්තුතියි. Order please, the ongoing proceedings of